සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි සුපුරුදු පරිදි ජාත්‍යන්තර මානවිකම් සංවිධානය වෙනුවෙන් අත්වල බැඳ ගන්නට සූදානම් සමාජිකවන් පිරිසක් සිටිනවා. ඒ වගේ තමයි මේ පරිශ්‍රය ඔබට සුපුරුදු ස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාව පරිශ්‍රය ඉදිරිපිට තමයි අපි රැස් වී තිබෙන්නේ. ඉතින් මගෙත් එක්ක අද සම්බන්ධ වෙනවා ජාත්‍යන්තර මානවිකම් සංවිධානයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක කුමාරරත්න මහත්මයා ඉන්නවා. අයිබෝන් ප්‍රාර්ථනා කරන පිළිගන්න. ඒ වගේම තමයි මගේ අනිත් පැත්තෙන් ඉන්නවා නවතෙම අද දවසේදී ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අභිමානවත් සේවයක් ඉෂ්ට කිරීම සහ ඔවුන්ගේ වගකීම් ඒ වගේම යුතුයකම් අපිට තියෙන මූලික අයිතිවාසිකම් එහෙම නැත්නම් මානවිකම් කියන්නේ කුමක්ද කියන එක මූලික හැඳින්වීම නොමිලේ පවත්වන වැඩසටහන සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන තවත් සමාජිකාවක් සහ සමාජිකයෙක්. ඉතින් මෙයා තමයි ටානියා මහත්මිය සහ කුමාර මහත්මයා. ඉතින් ඔබ දෙපළම අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම කැමති මුලින්ම ඔයගොල්ලන්ට අද දවසේ දැනෙන හැඟීම මොකද්ද? එහෙම නැත්නම් මේ පිළිබඳව ඔයගොල්ලන්ගේ තියෙන අත්දැකීම මොකද්ද? ඒත් එක්ක මම මුලින්ම දැනගන්න කැමති නවත මේ අපිත් එක්ක එකතු වෙච්ච ජාත්‍යන්තර මානවිකම් සංවිධානයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ කුමාරරත්න මහත්මයාණන්. ඔබතුමාගෙන් මම කැමති මුලින්ම පුංචි වචනයක් අද දවසේ අපේ රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. සුබ මධ්‍යහනයක් වේවා කියලා සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. අපි මීට පෙර එනම් ගිය මාසේ 27 වෙනිදා දිස්ත්‍රික් අධ්‍යක්ෂක ධූරය ලබාගත් තමා මානවිකම් සංවිධානයේ ඒත් එක්කම අපි මානවිකම් සංවිධානයේ කොහොමද පුද්ගලයෙක්ගේ හිමිකම් එහෙම නැත්නම් අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කියන සම්බන්ධය තමයි අපි කතා කරන්නේ. ඒත් එක්කම කැමැති අද නොමිලේ පවත්වන ලද මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම ගැන ඉතාම සතුටුපත් වෙනවා. තවත් ශ්‍රී ලාංකික ඔබට ආරාධනා කරනවා යෝජනා කරනවා අපත් හා අප සමග අත්වල බැඳ ගන්න. මොකද තවත් කෙනෙක්ගේ අයිතිවාසිකම් හිමිකම් කඩවීමට විරුද්ධව නැගී හිටින්න හඬක් නගන්න පුළුවන් පුද්ගලයෙක් නම් අපි සමග සම්බන්ධ වෙන්න කියන එක ප්‍රාර්ථනාව සමග අනිහඬවනවා. බොහොමත්ම ස්තුතියි. ඒ තමයි එතුමන්ගේ ආකල්පය. ඉතින් අපි අද දවසේ ඔබට පෙර සඳහන් කළා නැවතත් අපි ආරාධනා කර සිටින මේ හිමිකම නැත්නම් මේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අපේ ලංකාවේ විවිධ ආයතන ඔස්සේ. එතකොට මහ ජනතාව වශයෙන් අපිට අයිතියක් තිබෙනවා. ඒ වගේම මේක අපිට නිදහස ලබා දී තිබෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව. ඉතින් මම කැමැති ඔබ දෙපළගෙන් කුමක්ද ඔබට දැනෙන හැඟීම චූටියට අපි අහලා බලමු. මේකත් එක්ක එකතු වෙලා මේ සංවිධානයත් එක්ක විතරම වැඩ කළා මගේ දැනුම සන්නද්ධ කරගෙන ඒක ඔයාලට ලබා දෙන්න සහ ඒ රටට සේවයක් කරන්න එතකොට සමාජයට සේවයක් කරන්න ඒ වගේම මේක උල්ලංඝනය වෙන ඕනෑම තැනක ඒ වෙනුවෙන් නැගී සිටින්න මම බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි. ඉතින් එතුමියගේ හදපත්ලෙන් නැගෙන අදහස තමයි ඉතින් අපි ඊළඟට සූදානම් කුමාර මහත්මයා ඔබට මොනවද හැංගෙන්නේ මේ අවස්ථාව ලැබීම පිළිබඳව? කියලා ඉන්න සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි. ඔය ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ මේ තමයි අපගේ අයිතිවාසිකම් සුරකින ජාත්‍යන්තර එකම සංවිධානය. ඉතින් ඔබට ආරාධනා කර සිටිනවා මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් පුරවැසියෙක් වශයෙන් අපිත් එක්ක එකතු වෙමින් මේ යන ගමන් මගට අත්වලක් ලබා ගන්න කියලා. ඉතින් හැමදිනාටම ආශිර්වාද කරනවා මේ ඉදිරි ගමන් මග සාර්ථක වෙන්නට. ඒ වගේම මහ ජනතාවට ගෞරවනීය සේවයක් ඉෂ්ට කරන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා හැමදිනාටම ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ නිහඬ වෙන හැමදිනාටම ආයුබෝවන්.